මේ වීඩියෝ එක නම් 2027 දැන් පළවෙනි වාර පරීක්ෂණයේ ෆිසික්ස් දීලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අඬපු කට්ටියට තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. පළවෙනි කතාව කියන්න ඕනේ මේ වාර පරීක්ෂණයක් කියන එකේ තේරුම මොකක්ද කියලා හරියට දැනගන්න. මේක O level නෙමෙයිනේ. O level කියන්නේ එකක්, A level කියන්නේ තව එකක්. O level කාලේ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න ඇති ලකුණු 100න් 100යි 98යි 95යි. එහෙම වෙන්නේ නැහැ A level කාලේ. පළවෙනිම හේතුව ඔයා O level ඉඳන් A level වලට එනකොට පුතේ ඔයගොල්ලෝ නිකන් අහසයි පොළොවේ අතර පොඩි ગેප් එකක් තියෙනවා වගේ පොඩි ગેප් එකක් හැදිලා එන්නේ. මොකද ඒ ગેප් එක හදාගන්න පොඩි කාලයක් යනවා. සරලව කිව්වොත්. ඉතින් ඒ ગેප් එක ඔයා කොච්චර කාලයකින් සම්පූර්ණ කරගන්නවාද කියන එක මත තමයි ඔයාගේ ලකුණු මට්ටම තීරණය වෙන්නේ. ඊටත් දෙවෙනි කාරණාව. ඔයා O level කාලේ තිබුණ ඔයාගේ තිබුණ විභාගයේ නැති විභාගවල ස්ට්‍රක්චර්ඩ් එක නෙමෙයි දැන් ඔයාට A level වලදී හම්බ වෙන්නේ. එතකොට මේකේදී එන්නේ ස්ට්‍රක්චර් එක වෙනස්. සහ එතකොට ඒ ස්ට්‍රක්චර් එකට පුරු වෙන්න ඔයාට තව කාලයක් යනවා. රයිට්. එතකොට මේ දෙකම ඔයා බැලන්ස් වෙන්න ඕනි මුලින්. අනිත් එක තමයි තාම ඔයා ආපු අලුත. රයිට්. සාමාන්‍යයෙන් මේකෙදී ඔයා තාම අපි හිතන්නේ මේ A level වලට එනකොට නිකන් ඔයා හිතන්නකෝ රේල් පාරකට කෝච්චියක් දාන මූවමන්ට් එකක වගේ සංසිද්ධියක් තමයි තියෙන්නේ. රේල් පාරකට කෝච්චියක් දානකොට සමහර වෙලාවට හරියටම පීල උඩට වැටුණොත් ගොඩ. නමුත් අපි හදන ගණන් ප්‍රමාණය මත තමයි ඔයා හරියටම පීල උඩට වැටෙනවද නැත්නම් තාම එක රෝදයක් අර පීල්ලෙන් එළියද තියෙන්නේ කියන එක තීරණය වෙනවා. රයිට්. එතකොට හරියටම ඔයා උඩට වැල්ලා නැත්නම් ඔයාට ටික කාලයක් යනවා ගණන් ටිකක් හදලා සහ ඒක බයොලොජිද ඒක ෆිසික්ස්ද ඒක කෙමිස්ට්‍රිද ඒක කම්බයින්ඩ් කියන එක අදාළ වෙන්නේ නැහැ. දැන් මගේ විෂයේ මම හිතා මම ෆිසික්ස් උගන්වන්නේ. දැන් ෆිසික්ස් විෂයට එකපාරට කවුරු හරි ළමෙක් අපි හිතමුකෝ ඒ ආපේ වාර විභාගෙදී වාට ලකුණු මේක අඩු වුණා කියලා ඔයගේ වොරි වෙන්න දෙයක් නැහැ. විභාගෙදී වෙන්න ඕනේ වොරි වෙන එක නෙමෙයිනේ. විභාගයකදී වෙන්න ඕනේ. රයිට්. අපි විභාගයක් කියන එකේ අරමුණ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි එහෙනම් ඒකට තමයි මේ වීඩියෝ එක අරන් තියෙන්නේ. මේ වීඩියෝ එක කරන්නේ. සහ දැන් වාර විභාග කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. තමා දැන් ඉන්න ස්ථානය, තමන්ගේ ස්ටේටස් එක තමන්ට තේරුම් ගන්න තියෙන ක්‍රමවේදයක් විදියට. එතකොට ඔයාට වාර විභාගයකට මුහුණ දුන්නාට පස්සේ ඔයාට තේරෙනවා මට මේ පාඩම් ටික පුළුවන් සහ මට මේ පාඩම් ටික බෑ. අන්න ඒක තේරෙනවා. සහ මම වාර විභාගයක් ලිව්වම මට තේරෙනවා මට මෙන්න මේ ಜಾති ගණන් ටිකක් තමයි ඊළඟ එකට යද්දී හදන්න ඕනේ. එන ඔන්නෝක විතරයි වාර විභාගෙදී අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් වාර විභාගෙකින් පස්සේ අපි ලකුණු ආවට පස්සේ පේපර් එකේ අපිට උත්තර පත්‍ර බලලා දෙනවා. ආවට පස්සේ කරන්න ඕනේ මොකද්ද? ආවට පස්සේ පුතේ කරන්න ඕනේ වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ වැරදිලා තියෙන ටික බලන්න. හරි ගියපු ටික බලලා තේරුමක් නැහැ. වැරදිලා තියෙන ටික බලලා ඒ වැරදිච්ච ටික තියෙන්නේ. ඒ වැරදිච්ච ටික හදා ඊළඟ වාර විභාගයට යද්දී වැරදිච්ච ටික හදාගෙන යන්න එච්චරයි. that's it. තව ලොකු මහලොකු දේවල් නැහැ ඔක. හරි. ඔයා ගෙදර ඇවිල්ලා කොච්චර අම්මට කිව්වත් තාත්තට කිව්වත් යාළුවට කිව්වත් ගුරුවරයාට කිව්වත් ඒක තේරුමක් නැහැ. මොකද හැම දෙයක්ම ටික ටික තමයි ගොඩ නැගෙන්නේ. ඔය ලංකාවේ පළවෙනියෝ දිස්ත්‍රික් පළවෙනියෝ ඔය ඔක්කොම එක පාර්ට් එක ගිහිල්ලා මේ ඒ තැන් වලට ආපු මිනිස්සු නෙමෙයි. ඒ ඔක්කොම මහන්සියෙන් වැඩ කරලා තමන් කැපවීමෙන් වැඩ කරලා ඒ රිසල්ට් එක ගත්තා. රයිට්. එහෙනම් කවුරුත් හිතන්න එපා දැන් මේ දවස්වල ඕගොල්ලන්ගේ අයියලා අක්කලා රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ අහලා බලන්න. සමහර කට්ටිය කියයි ඒගොල්ලෝ වැඩ කරපු හැටි. ඒගොල්ලෝ හිටපු තැන සමහර ඔය මේ A level වලට මැත්ස් වලට C තියාගෙන ආපු මිනිස්සු ඉන්නවා. සමහර ඉස්කෝලවල. එහෙම C තියාගෙන ඇවිල්ලා A 3ක් අරන් කැම්පස් ගිය මිනිස්සු ඉන්නවා. එතකොට ඒ කියන්නේ O level result එක A level වලට බලපාලා නැහැ. ඒකේ තේරුම ඔයා A 9ක් ගත්තත් A level වලදී A 3ක් ගන්න පුළුවන් කියනවා කියන එක නෙමෙයි. O level කියන්නේ එක සිද්ධියක්, එක සීන් එකක්. A level කියන්නේ තව සිද්ධියක්. එතකොට මේ කාරණා දෙක ඉස්සෙල්ලාම පැහැදිලිව අඳුර ගන්න. එතකොට O level papers කියන එකයි A level papers කියන එකයි ඒකෙන්ම තේරෙනවා මේක ಜಾති දෙකක් කියලා. ඔයා නිකන් ශිෂ්‍යත්වයේ ලියලා 6 වසරට එනකොට ශිෂ්‍යත්වයේ තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ 6 වසරෙන් අලුතෙන් අපි අලුත් සිද්ධියකට එන්නේ. ඒ වගේ තමයි A level වලට. O level වලින් පස්සේ A level වලට එදී අපි අලුතින්ම මුලින් ඉඳන් පටන් ගන්නවා. ඒතකොට පටන් ගන්න බිම අපි ඉතින් බිඳුවේ ඉඳන් පටන් ගන්නවා කියලා. බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. ඔයා බිඳුවේ ඉඳන් හැදීගෙන යන්න ඕනේ. ඔයා කෙලිම 100න් පටන් ගන්නෑ. බිඳුවෙන් පටන් ගන්න. එතකොට බිඳුවේ ඉඳන් පටන් අරන් ඔයා හැදෙනවා කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? ඔයා කොච්චර වැඩ කරනවද කියන එක මත. වෙන එකක්වත් නෙමෙයි. හිත පුතේ. පළවෙනි වාර පරීක්ෂණයේ ලකුණු වැඩි ලොකුවට හිතන්න යන්න එපා. වාර පරීක්ෂණයේ ලකුණු අඩු නම් ඉස්සෙල්ලම මේ පේපර් එක අරන් බලන්න ඔයාට මොන ප්‍රශ්න වලට අඩු වෙලා තියෙනවද? ඒ අඩු ටික, ඒ වැරදි ටික හදාගන්න. ඒ ප්‍රශ්න ටික ආයෙ බලලා ඒවට අදාළ තීරි කොටස් බලලා ඒවා වැඩිපුර ගණන් ටිකක් හදාගන්න. දැන් වා හිතන්න එපා තව කෙනෙක් හිතන්න පුළුවන් ගණන් 10ක් මං හැදුවා එකෙන් 100ක් හැදුවා එකෙන් එහෙම පුළුවන් වෙනවා කියලා. එහෙම පුළුවන් වෙන්නේ නැහැ.
කවුරු හරි කියනවා නම් ගණන් 100ක් හදුවම පුළුවන් වෙනවා කියලා නෑ. එහෙම පුළුවන් වෙන්නේ. ඒකේ තියෙන්නේ පුළුවන් වෙනකන් හදන්න කියන එක. රයිට්. කවදාවත් ඒ ලෙවල් වල නැහැ මේ අනේ ගණන් 100ක් හදුවා. මට දැන් පුළුවන් වෙන්න ඇති. එහෙම පුළුවන් වෙන්නේ. ඔයාට පුළුවන් වෙන්න නම් ඔයාට පුළුවන් වෙනකන් හදන්න ඕනේ. හදනවා පුළුවන් වෙනකන් හදන්න. එච්චරයි. රයිට්. අනිත් එක තමයි ඔය පොඩි පොඩි ගණන් හදලා තේරුමක් නැහැ. ඕවා ඇතිනවා ගණන් ආකාර කිහිපයක්. ඒ හැම ආකාරයෙන්ම අහුවෙන්න ඔය ගණන් හදන්න ඕනේ. රයිට්. දැන් ගොඩාක් මේ අපි ගණන් හදලා යන්නේ එකම જાතිය. එහෙම හදලා වැඩකුත් නැහැ. එක එක ටයිප්ස් වෙනවා. යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් යාන්ත්‍ර විද්‍යාව මම භෞතික විද්‍යාවනේ කතා කරන්නේ. භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් යාන්ත්‍ර විද්‍යාව එක එක ගණිත ආකාර, ඒ කියන්නේ එක එක පාඩමට එන්න ගණන් ටයිප්ස් තියෙනවා. ඒ ටයිප්ස් හැම එකෙම හදන්න ඕනේ. අමාරු ගණනුත් හදන්න ඕනේ, ලේසි ගණනුත් හදන්න ඕනේ. හැම එකම හදන්න. එතකොට මේ හැම එකටම පුරුදු වෙන්න. එන ඊළඟ වාර විභාගයට යද්දී ඔය හැම එකම try කරලා පුරුදු වෙලා යන එක තමයි ඉතින් වෙන්න ඕනේ වැඩේ. රයිට්. එහෙනම් මේ වාර විභාගයට ගිය උන්නාන්සලාට කියන්නේ. ගෙදර ඇවිල්ලා අඬලා මේ මොකද? ඔයගොල්ලෝ සබ්ජෙක්ට් මාරු කරන්නේ එහෙම යන්න ඕනේ නැහැ. රයිට්. මෙහෙමයි. ඔයාට දැන් තේරෙනවා නම් ඒක තමන්ගේ හොඳටම මේ තමන්ට මේක බෑ කියලා ඒක no issue. ඔයාට තාම කල් තියෙනවා. ඔයාට දැන් ඔය ෆිසික්ස් අමාරු වෙනම් තව එකනට ICT වලට යන්න පුළුවන්. no issue. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. හැබැයි අර අපි හිතන්නේ ලොකුවටම මේක තමන් වීක් කියලා දැනට යන්න එපා. හරි? එහෙම තමයි ඕනේ වාර පරීක්ෂේ පළවෙනි වාරයේ අමාරු වෙන්න තමයි ගොඩක් වෙලාවට ඒක අමාරු වෙනවා. ඒක තමයි ඇත්තම සංසිද්ධිය. රයිට්. එතකොට තමන්ට බැරි විෂයක ඉන්නවට වැඩිය හොඳයි. يعني ඒක ඇත්තට. නමුත් පළවෙනි වාර විභාගයේ ලකුණු අඩු පමණින් තමන් ෆේල් කියන තත්වයක් එන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලම කියන්න. එහෙනම් හොඳට මතක තියාගන්න. පළවෙනි වාර විභාගය ඉවරයි දැන්. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙච්චරයි. මොකද්ද? පළවෙනි වාර විභාගේ පේපර් එක අරන් තමන්ට අඩු වෙලා තියෙන ලකුණු මොන පාඩම් වලටද කියලා බලන්න. ඒ අඩු වෙලා තියෙනවට වැරදිච්චනේ. ඒ කියනවට බැරි දේවල්. ඒ ටික ඊළඟ වාර පරීක්ෂණයට යද්දී තව වැඩිපුර ගණන් හදලා යන්න. රයිට්. වැඩිපුර ගණන් හදනවා කියන්නේ ඒකේ කවුන්ට් එකක් තියාගන්න එපා. 100යි 200යි එහෙම කවුන්ට් තියාගන්න එපා. පුළුවන් වෙනකන් හදන්න. Tamanට තේරෙනවා මට දැන් ඕනි ගණක් හදන්න පුළුවන්. පුළුවන් වෙනකන් හදන්න. සියලුම ආකාර හොය හදන්න. ඔය ගණන් වල හැම එකෙම ආකාර තියෙනවා. ගම්‍යතා සංස්ථිතියේ ඔය ඒකේ ආකාර කිහිපයක් තියෙනවා. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාවේ ඉන ආකාර කිහිපයක් තියෙනවා. රයිට්. උදාහරණයක් විදිහට දැන් ගම්‍යතා සංස්ථිතිය ගත්තොත් ගම්‍යතා සංස්ථිතියේ සාමාන්‍යයෙන් ගැටුම් අනිවාර්යෙන් තියෙනවානේ. අනිත් එක තමයි පුතේ පිපිරුම් අවස්ථාව. අනිත් එක වස්තුවක් මත වස්තුවක චලිතය. ඔය වගේ නිකන් නිව්ටන් නියම වල ඔය මම උදාහරණ කිහිපයක වගේ ආකාර අපි නෝ පහක් විතර තියෙනවා. ඊට පස්සේ නිව්ටන් නියම වලත් එහෙම තියෙනවා මොනවාද? සාමාන්‍ය වස්තුවක් මත බලයක කොහොමද බලයක් ක්‍රියාත්මක වුණා ඒක කොහොමද චලිත අවස්ථාවන් වෙනස් වෙන්නේ? තොරණයන් වෙනස් වෙන්නේ. අනිත් එක කප් එකේ චලිතය එන්නේ කොහොමද? ඔය වගේ එක එක අවස්ථා එකෙත් ආකාර පහක් තියෙනවනේ. ඒ වගේ අවස්ථා ටික ඔක්කොම හදලා යන්න. රයිට්. මේක වාගේ ගුරුවරයා කියන එක මත දැන් ඔයා හිතන්නකෝ ආයා පන්ති යන සර් කවුරු වුණත් සර් කොච්චර ගණන් හදුවත් ඔයාට බොනම් පුළුවන් වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් ඉතින් ආච්චිලා බණ අහන විදිහට ආච්චිලා රහත් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. බණ අහපු පමණින් රහත් වෙන්නේ නැහැ. හරිද? මොනා කරන්න ඕනද? ඔයා වැඩ කරන්න. ඔයා සිල්පද රැක්කොත් ඔයා හරියට ඒකේ හිටියොත් ඔයා රහත් වෙයි. ඔයා දාල කාරණා ටික තේරුම් ගත්තොත් ඔයා රහත් වෙයි. ඒ වගේ තමයි. ඉගෙනීමත් මේකත් පුතේ ඔයා තමයි වැඩිපුර ගණන් හදන්න ඕනේ. රයිට්. එහෙනම් පුළුවන් තරම් ඔයාට කාලය තියාගෙන වැරදිච්ච දේවල් ආයි වැරදි නොවෙන්න හදාගෙන වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නේ. එහෙම වුණොත් ඔය කියන මහ ලොකු මේ අමාරු ෆිසික්ස් අනත් අමාරු වගේ අනිත් සබ්ජෙක්ට් ටික අර ලේසියෙන් උර කරගන්න පුළුවන්. එහෙනම් අපි තවත් ඔය මේ සතිය මට ආපු ප්‍රශ්න මොකද අපි ඉස්කෝල වල යද්දී අපි ඉස්කෝල ගුරුවරු විදිහට අපිට ප්‍රශ්න එනවා. සබ්ජෙක්ට් මාරු කරන්නද සර් මට දැන් තේරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ඉතින් ෆිසික්ස් ගුරුවරු අපි හිතුවා මේ වීඩියෝ සීරීස් එක වගේ ප්‍රශ්න අපිට එන ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ කියලා. එහෙනම් සබ්ජෙක්ට් මාරු කරන එක නෙමෙයි ඔප්ෂන් එක. මොකද Tamanට බැරි දේ පුළුවන් කරගෙන ඊළඟ විභාගෙට සූදානම්. ඒකට ඊළඟ විභාගෙ බැරි වෙන ටික ආයේ ඒ ටික පුළුවන් කරගෙන ඊට පස්සේ විභාගෙට මේවා සූදානම්. ඒතර බැරි දේවල් පුළුවන් කරගෙන ඊළඟ අවස්ථාවට යන්න. ඒතකොට නිකම්ම Taman ගොඩ නැගෙ. Taman වැඩ කරන්න. එතකොට Tamanගේ හිණට යන්න පුළුවන්. සීගත්ත මිනිසුන්ට ඒ ගන්න පුළුවන් නම් ඒ වලින් ආව මිනිසුන්ට කොහොමත් ඒ ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. ඔය හැමෝම පටන් ගන්න බිඳුවෙන් ඕගොල්ලෝ මහන්සි වෙන තරමට තමයි ඕගොල්ලන්ගේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. හරිද? ගණන් හදන්න. වෙලාවකට පාවිච්චි කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. කොහොමද පාඩම් කරන්න මේක මම අවදහසක් විතරයි දෙන්නේ. කොහොමද ඔයගොල්ලෝ පාඩම් කරන්න දවස බෙදා ගන්න ඕනි කොහොමද කියලා ඊළඟ අපි ඊළඟ වීඩියෝ එකේදී